ඊළඟ තෙමු ඔඩ එකක් ආවා. බලමු මම එක්සයිට් වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ මගේ කලින් තෙමු අන්බොක්සින් වීඩියෝ එක බැලුවා කියලා මම හිතනවා. ඉතින් ඒකේ අයිටම්ස් 3යි ආවේ. ඉතින් ඒ කියන්නේ මෙහෙම වෙනම ඉන්නේ. ඒගොල්ලෝ අපි දාන ෆස්ට් ඕඩර් එක කියලා හිතන. ඒ කියන්නේ අපි ඕඩර් එකක් දානවා කියලා හිතන්නකෝ. අපි ඒ ඕඩර් එක දැම්මහම ඒගොල්ලෝ එක කඩලා එවනවා. ඉතින් දැන් මම ඒ කලින් වීඩියෝ එකේ පිලෝ කේස් වගේක් ගත්ත ඔයගොල්ලෝ දකින්න ඇති. ඉතින් ඒක ගොඩාක්ම දිගයි. මාරම දිගයි. මට වැරදි එකක් ඕඩර් කරලා තියෙන. ඉතින් මම දැන් ඒක රෙඩි කරන් ඉන්නේ රිටර්න් යවන්න. හැබැයි ඒගොල්ලෝ දාලා තියෙනවා ෆ්‍රී රිටර්න් එකක් දෙනවා per every order. ඉතින් ඒකින්ද මම ඒක ගන්න ඒ ෆස්ට් ඕඩර් එකේ අනිත් ඒවත් හම්බෙනකම්ම හිතියක් මන් දන්නේ නැහැ. ඒකෙන් මොන හරි මට රිටර්න් යවන්න තියෙදි කියලා ඉතින් බලමු මම එක්සයිට් වෙලා ඉන්නේ. leopard print frock එක maxi මම order කරේ material එක හොඳයි quality මම හිතුවේ නැති වුණාට ඒක අර හොඳ stretch material එකක් මම ඉතින් මගේ මේ orders මම කීප පාරකට දාපු ඒවා සෙට්ටක් ලොකුයි වගේ sizes වල පොඩ්ඩක් sure නැති ගතියක් තිබුණා risk ගන්නත් එපා. ඊට මට තව එක order එකයි දාන්න තියෙන්නේ. මම ඒක දැම්මම මේ app එක අයින් කරනවා. ඇත්තටම කියන්න ඕන මම මේ ගත්තේ ගොඩාක් ඒවා හරි අඩුවට ගත්තේ. ඒ කියන්නේ ඇත්තට මේක තිමු app එක ගැන තියෙන හොඳකම මොකද ඒ කියන්නේ අපි කාර්ට් එකට ඇඩ් කරගෙන ඉනකොට සමහර වෙලාවට ඩිස්කවුන්ට් දෙනවා ඒගොල්ලෝ. ඔව්. ස්ලිප් එක ඇද්ද දැන් මම මේක size 40 order කරේ. බන්ඩල් එක මගේ butterfly clip මම oh sweet. මොකද මම හැමදාම එකම butterfly නේ ගහන්නේ. ඔව්. මේ ziploc bag වලට දාන එකට. ඒක ලොකුද මන්ද මට. ඇත්තටම ෂීන් එකේවත් මෙහෙම අන්බොක්සින් කරලා නැහැ. ෂීන් ඕඩර් කරලා නැහැ මන් ඩිරෙක්ට්. ඇත්තටම මම මේ කාලෙකින් මේ විදිහට ඕඩර් කරන්නේ. Oh, lashes. වගේ. මට මේක මොකද්ද මතක නැහැ. My lashes. Me what? මේ මගේ මේ chair එකට ඔයගොල්ලෝ පේන ඇති මේ cover එක දැන් ගොඩක් පරණයි. ඉතින් ගොඩක්ම පරණ මේ cover එක ඉතින් මම එකක් order කරා. අම්මල මේ මොකද්ද මේ වැදුමක් මම order කරාද කියලා. peace. මෙන්න මේ shoes එක. ඇත්තටම මම මේක ගන්න නෙමෙයි ඉතින් මම කාර්ට් එකට දාන්න හිටියේ. කිව්වාගේ තීම් එකේ හොඳකම තියෙන්නේ අපි කාර්ට් එකේ තියෙනකොට ඒගොල්ලන්ට දුක හිතලා අපිට ඩිස්කවුන්ට් දෙනවා. ඉතින් මේකත් දුකුයිද කොහෙද. ඇත්තට මගේ අහලා තියෙන ඩෙලිවරි ටයිම් එක මට හිතෙනවා ගොඩක් ඉක්මනට මම හිතුවේ මගේ ෆස්ට් ඕඩර් එක මම හිතන දාලා සතියේ වගේ අරිදට වුණා. ඒකත් හොඳයි හරි ක්වොලිටි. මේක ඩ්‍රෝ ස්ට්‍රින්ග් එක මම අදින්න තියෙන. මේ චීස් කොම්බ් එක. ඒක නම් මම හිතුවා නෑ. ඒක මම හිතුවා ක්වොලිටි එක නෙමෙයි. මට ඕනේ ඇත්තටම මේ වුඩන් එකක් අර ලී ඒක ජිම් පැන්ට් එකක් විදිහට මම ගත්තේ. ඒකත් ලකුණ ගන්න නැහැ. හැබැයි ඒක ඇඳලා තමයි බලන්න ඕන මොන වගේද කියලා. තෙමු අන්බොක්සින් එක තෙමු හෝල් එක කලින් තෙමු අන්බොක්සින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක ගිහින් බලන්න පුළුවන්.